කිව්වහම මේ කෙල්ලත් මාර විදිහට ඉම්ප්‍රෙස් වෙනවා. මාරයිනේ අපෝ. අයියා මාර කතාවන්නේ කියන්නේ. ඇයි? හැමෝම ගෑනු ළමන්ගේ පියවරු සමාන කරන්නේ තිසර තන හංසයෝ වගේ පියවරු රන් කුඹු අරක මේක එහෙම කියලා කියනවා. එකෙක් කියනවා මොකද්ද? පියවරු දෙක ටී බනිස්සිය. මොනවා එකක්ද? වව්! අන්න එහෙම එකක් අපිට ඇති වෙන්න ඕනේ. පුතේ නව්‍ය සංකල්පනා තියෙන්න ඕනේ. නව්‍ය සංකල්පනා තියෙන්න ඕනේ. හරි දැන් ගොඩක් සමහර සින්දු අපිට දැනෙන්නේ නැති වෙන්න හේතුව තමයි නව්‍ය සංකල්පනා මේගොල්ලොන්ගේ නැහැ. හරිද? නව්‍ය සංකල්පනා ඉස්සර සින්දු ඇතුලේ ගොඩාරියක් තියෙනවනේ පුතේ. දැන් අපිට එච්චර ගන්න දැන් ගෑනු ළමයෙක්ගේ මූණ හඳ වගේ කිව්වහම අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි මේක පළවෙනියට කියපු කෙනා මොන වගේ ආතල් එකක් ගන්න ඇද්ද මේකෙන්? ගෑනු ළමයෙක් වර්ණනා කරනවා ලියුමක් ඇතුලේ. ඔයාගේ මූණ හඳ වගේ නංගි. කිව්වහම මේ කෙල්ලත් මාර විදිහට ඉම්ප්‍රෙස් වෙනවා. මාරයිනේ අපෝ. අයියා මාර කතාවන්නේ කියන්නේ. ඇයි ඒ කෙල්ල කවදාවත් එහෙම එකක් අහලා නැහැ. ඒක පළවෙනියට කිව්වේ යා වෙන්න පුළුවන්. හරිද? හැමෝම කියන්නේ කෙල්ලෙක්ගේ තොල් දෙක නාදලු වෙණිය කියලා. බී.ඒ. චමරසේන කියලා කවියෙක් කියනවා තොල් පිටි දෙක රතු මිරිස්සිය. අම්මට උඩු. තොල් පිටි දෙක රතු මිරිස්. නව්‍ය සංකල්පනාවක්. අවුල් වෙන්න පුළුවන්. රතු මිරිස් ඒ කියන්නේ කිව්වහම ඒකට ගැළපෙන්නේ නැහැ වගේ වෙන්න පුළුවන්. හැබැයි ඒක නව්‍ය සංකල්පනාවක්නේ. හැමෝම ගෑනු ළමන්ගේ පියවරු සමාන කරන්නේ තිසර තන හංසයෝ වගේ පියවරු රන් කුඹු අරක මේක එහෙම කියලා කියනවා. එකෙක් කියනවා මොකද්ද? පියවරු දෙක ටී බනිස්සිය. ඔන්නේ යකෝ ටී බනිස් කිය නව්‍ය සංකල්පනාවක් අරගෙන ආවා. ඒ කිව්වේ සමන්මලීගේ පියවරු දෙක නැවත හැරි තබන් නෙමි අලුත් උවමක් කොහොම හරි පැලෙන්නට ඊතාලන් උණු හුලම් පිරි ජපන් බැලුම් යුවලා කියන ඔයද සාරි. එහෙම කිව්වක අම්මට උඩ ජපන් බැලුම් මේ මොකද්ද? අන්න නව්‍ය සංකල්පනාවක්. හරිද? මෙන්න නව්‍ය සංකල්පනා එනවා එළියට. ඒක තමයි කියන්නේ නිර්මාණකරුවන්ගේ නව්‍ය සංකල්පනා තියෙනවා. බාන්නකො සින්දු ඇතුලේ ඔබ මා හමුවන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි මගේ ළඟ තනියට ඉනු මැනවි. බලන්න මේ වචන ටික. ඔබ මා හමුවන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉන්නුනේ. ඔයා කාත් එක්ක කවදා කොහොම හිටියත් කමක් නැහැ. හැබැයි මම මැරුණට පස්සේ මගේ ළඟින් ඉන්න. මගේ මිනිය බරලා යන්න මාර හැඟීමක් දෙන්නේ. අන්න බලන්න නව්‍ය සංකල්පනා. තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න. එතකොට දෙවෙනි හාදුවෙන් මොකද්ද තෙමන්නේ? මේ එහෙම හිතන්න එපා. හරිද? ඒ සින්දුවේ තියෙන්නේ මොකද්ද? තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම hina වෙන්න. සේපාලිකා මල් පිපෙන්නේ රෑට හඳ එළියට. හඳ එළිය ප්‍රේමවන්තයා සේපාලිකා මල කාන්තාව නැත්තම් පෙම්වතිය. හඳ එළියට සේපාලිකා මල පිපෙන එක සමාන කලේ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම hina වෙන්න. අන්න නව්‍ය මොකද නව කාව්‍ය සංකල්පනා බලන්න පුතේ. හරිද? නැත්නම් අපි කියනවා මේ කියන්නේ මං කිව්වේ ඒකයි නිර්මාණකරුවෙක් වුණාම පුතේ අනුන්ගේව කොපි කරන්න අන්න වචනේ. අනුන්ගේව කොපි කරලා ලියන්න බෑ. Tamanට එන පියෝ හැඟීමක් වෙන්න ඕනේ. ඒක නව්‍ය සංකල්පනාවක් වෙන්න ඕනේ. එන්න එතකොට තමයි පුතේ නිර්මාණ බිහි වෙන්නේ. නැත්තම් කවුරු හරි කියපු එකක් අපි ආපහු කියනකොට බං ඒක රිපීට් එකක් කොපියක්නේ. ඒක අපිට නව්‍ය නැහැනේ. ඒක අපිට වාව් නැහැනේ. මං කියන්නේ ඒකයි හැමතිස්සෙම කවියක් නිර්මාණයක් වල තියෙනනේ වාව් එකක්. මොනවා එකක්ද? වාව්. අන්න එහෙම එකක් අපිට ඇති වෙන්න ඕනේ. හරිද? පුතා විභාගෙන් ඒගෙන තාත්තා සතුටට බීගෙන කොහොමද නව්‍ය කාව්‍ය සංකල්පනාව? පුතා විභාගෙන් ඒගෙන තාත්තා සතුටට බීගෙන බලන්නකොනේ. එතකොට මේ මාර නව්‍ය කාව්‍ය සංකල්පනා මිනිසුන්ගේ හිත ඇතුලේ තියෙනවා. හරිද? මේක අද විතරක් නෙවෙයි එදා සිට පැවතගෙන යන්නේ පුතේ. හරිද? අපි ඔය කතා කරන පැරණි සාහිත්‍ය යුගයේ සිට මේ දක්වාම පුතේ කවියෝ බිහි වෙන්නේ අලුත් විදියට හිතන හින්දා. ඒ හින්දා සින්දු ගීත රචකයෝ බිහි වෙන්නේ අලුත් විදියට හිතන හින්දා.
අපි ඔය කොච්චර කිව්වත් බලන්නකෝ සමහර සින්දු ඇතුලේ තියෙන වචන. හරිද? සමහර සින්දු ඇතුලේ තියෙන වචන සෑහෙන ජීවමාන. අපිට ඒක මාර විදිහට ෆීල් අපි කවදාවත් අහලා නැති සමහර වචන තියෙනවනේ. හරිද? අහලා නැති දේවල් සින්දු ඇතුලේ අපිට ඒ කියන්නේ නැවෙනවා. සින්දු ඇතුලේ මවලා දෙනවා. අහන්නකෝ අර මොකද්ද ඔයාලා අහලා තියෙනවද? සින්දුවක් සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා මට මතක විදිහට ඒ වගේ. හරිද? අද නම් ඔයා ලස්සනයි. හරිද? ඒ සින්දුවේ තියෙන්නේ ගෑනු ළමයා මැරිලා මේ මිනිය දිහා බලාගෙන කොල්ලමේ කෙල්ල ගැන කියනවා. බලන්නකෝ සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳ මට මතකද? ඇඳලා අද නම් ඔයා ලස්සනයි. හරිද? එක වචනයක් කියන්නට කලින් මොකක් තරහ වීලා මගේ හිතට දැන් හරි බයයි. පාළුවේ මාව තියලා යන්න එපා යන්න එපා යන්න එපා. හරිද? පායන්න එපා නෙමෙයි කියන්නේ යන්න එපා යන්න එපා යන්න එපා. ඒ වේදනාව දෙන්නේ ඒක තුන් ගමනක් කියලා. අඬනකොට මලගෙවල් වල එහෙම නෙපා එක මේකනේ කියන්නේ. ඒ වගේ තමයි. හරිද? ඔව්. ඔයාලා ඒ වගේ දන්න සින්දු කියන්න බලන්න. ඔයාලා ඒ වගේ නව්‍ය කාව්‍ය සංකල්පනා තියෙන දන්න සින්දු කියන්න බලන්න.